නැවතත් අප ඔබ හමුවන්නේ කොටස් වෙන්න පෙළකට ආයෝජනයක් හදා. කොටස් වෙන්න පෙළලා ආයෝජනයකට ආයෝජකයෙක් ලබා ගන්න පුළුවන් ප්‍රධාන ප්‍රතිලාභ දෙක. ඒ තමයි ලාභාංශ සහ ආයතන ලාභ. මොනවද මේ ලාභාංශ කියන්නේ? ලාභාංශ කියන්නේ ආයෝජකයෙක්ට කොටස් වෙන්න පිටුල ආයතනයක ඉන්නකම ලබා ගන්න පුළුවන් සමාගමක ලාභයේ කොටසක්. උදාහරණයක් විදිහට ඔබ යම්කිසි සමාගමක කොටස් 100ක් නියදී ගන්නවා සිතාවේ. ඉතින් සමාගම කොටසක රුපියල් 5ක ලාභාංශයක් ගෙවන්නේ නම් වර්ෂ අවසානයේදී ඔබට රුපියල් 500ක ලාභාංශයක් ලබා ගන්න පුළුවන්. දායකයන් ලාභ. දායකයන් ලාභ කියලා කියන්නේ කොටසක් නියදීට වඩා වැඩි මිලකට විකිණීමෙන් ඔබට ලබන්න පුළුවන් ප්‍රතිලාභය. උදාහරණයක් විදිහට රුපියල් 60කට නියදීගත් කොටසක් තවත් මාස 6ක 80කට විකිණීමෙන් ඔබට ලබන්න පුළුවන් රුපියල් 20ක ලාභය. මේ දායකයන් ලාභයේ විදිහට සැලකෙනවා. මොකක්ද මේ කොටස් ලාභාංශ සහ ආයතන ලාභ අතර වෙනස? ලාභාංශයක් කියන්නේ සමාගමක ලාභයෙන් කොටස් විදිහට කොටස් වල ආයතනයක ආයතනයකට ප්‍රතිලාභයක් ලබා දෙනවා. ඉතින් උදා ලාභාංශයෙන් දෙන්නත් කොටස් ලාභාංශයක්. ආයතන ලාභ කියන්නේ කොටස් අනුගමනය කියන්නේ ප්‍රතිලාභය. සාමාන්‍යයෙන් කාර්යකාරී බඳුන මොකද ප්‍රතිලාභය තමයි මේ ලාභාංශ. ජටිල මධ්‍යකාලීන ආයතනයන් ප්‍රතිලාභේ ආයතන ලාභ. දැන් අපි කතා කරමු මේ ලාභාංශ සහ ප්‍රාථමික ලාභ වලට ලංකාව පිළිබඳ ප්‍රතිපත්තිය ගැන. සාමාන්‍යයෙන් ලාභාංශ සඳහා 14ක අඳවා ගැනීමේ බඳක් ක්‍රියාත්මක. ඒ කියන්නේ ඔබට ලැබෙන ලාභාංශයේ 14ක ප්‍රමාණය රටේ විසින් රඳවාගෙන ඉතිරිය තමයි ඔබට ප්‍රතිලාභයේ ලැබෙන්නේ. නමුත් ප්‍රාථමික ලාභ සඳහා තාක්ෂණයට 30% ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. දැන් කතා කරමු මේ බෝනස් ව්‍යාපාර කියන්නේ මොනවද? බෝනස් ව්‍යාපාර කියන්නේ සමාගමේ ලාභයේ ඔබට කොටසක් තිබෙනවා. කොටස් ලබා දීම. මෙහිදී මුදල් වෙනුවෙන් කොටස් ඔබට ලාභයක් විදිහට ඉස්තියා කියලා කියන්නේ එක කොටසක්. කොටස් කිහිපයකට බෙදා ඔබට ලබා දෙනවා. උදාහරණයක් විදිහට එකට සහ අනුපාතයේ කොටස් ඉස්තියාක් සිදු කරනවා කියලා කියන්නේ එක කොටසක් කොටස් 5කට බෙදා ඔබට ලබා දෙනවා. නමුත් මෙහිදී කිසිදු වටිනාකමේ වෙනසක් සිදුවන්නේ මේ වීඩියෝ එකේ අපි කතා කළේ ආයෝජනය කිරීම තුළින් ඔබට ලබන්න පුළුවන් ප්‍රතිලාභ. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු අවදානම කියන්නේ මොකක්ද කියලා.